එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම මේ නූඩල්ස් ගැන තමයි අද කතා කරන්න යන්නේ. දැන් මම කරි හදලා තිනවා, පරිප්පු තියනවා, සම්බෝල තියනවා, සැමන් කිරට හදාගෙන තියනවා. ඉතින් බලමු අපි කොහොමද මේ නූඩල්ස් එක හදාගන්නේ කියලා. මේක රයිස් නූඩල්ස් එකක්, බ්‍රවුන් එක, වයිට් නූඩල්ස් උත් ඔයාලට ගන්න තියෙනවා. මේක හරිම ලාභයි. $3.99 විතර වෙන්නේ ඩොලර් වලින්. ඉතින් බලමු අපි මේක කොහොමද තඹා ගන්න කියලා. වතුර එකක් මේ වගේ උණු වෙන්න ඇරලා මේ මම පොඩි ප්‍රමාණයක් අරන් තියෙන්නේ දෙන්නෙකුට විතර. ඉතින් මෙන්න දැන් තැඹිලා තියෙනවා. මේක මම මෙහෙම ස්ට්‍රේන් එකකට දාගෙන වතුර පෙරුණෙන් පස්සේ හොඳට හුමාලේ යන්න මෙන්න මේ විදිහට පිඟානකට තුනී කරලා පොඩ්ඩක් නිවෙන්න අරින්න ඕනේ. ඉතින් දැන් නම් ඉතින් රෙඩි. දැන් මම try කරන්න යන්නේ. ඕගොල්ලොත් මේ වගේ try කරන්න. මේ ඉන්දියාප්ප වගේම තමයි. වෙනසක් නැහැ. ඉතින් ගෙදරට කීප දෙනෙක් එකතු වෙන වෙලාවකටත් මේක හරීම පහසුවෙන් හදාගන්න පුළුවන් ඉක්මනින්ම. ඉතින් මගේ channel එක බලනකොට ඔයාලට ස්තුතියි. like එකක් හරි comment එකක් හරි දාගෙන යන්න. මෙන්න මගේ ඉන්දියාප්ප පිඟාන දැන් මම try කරන්න යන්නේ. ඉන්දියාප්ප වගේම තමයි සුවඳත් ඉතින් ඒ වගේම දැනෙනවා. බලමු අපි try කරලා. නියමයි. බොහොම ස්තුතියි. ගිහින් එන්න.